හරි එහෙනම් සුබ දවසක් හැමෝටම. මේ වෙද්දී සාමාන්‍ය පෙළ විභාගය ලියලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න දරුවෝ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක ගේන්නේ. එතකොට ඔයා මේ වීඩියෝ එක බලනකොට දන්නවා මොකක් සම්බන්ධවද අපි අද කතා කරන්න කියලා. හරි. එතකොට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනකන් සමහර දරුවෝ නම් මේ වෙද්දී ක්ලාස් යන පටන් අරන් තියෙන්න පුළුවන්. සමහර දරුවෝ ප්‍රතිඵල බලලා එන ප්‍රතිඵලෙත් එක්ක වාගේ විෂය ධාරාව තෝරගන්නවා වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට පුංචි කාලයක් හම්බෙලා තියෙනවනේ ඔයාලගේ A level කරන්නේ මොනවද කියලා හිතන්න සහ ඒ තෝරගන්න පොඩි කාලයක් ඔයාලට හම්බෙලා තියෙනවා. ඒතකොට විභාගෙත් එක්ක පොඩි රෙස්ට් එකකුත් මේකේ හම්බෙලා තියෙනවා. හරි. ඒකත් එක්ක ඔයාලා දැන් ඒතර මුහුණ දෙන්නේ 2028 කියන A level විභාගෙට. ඒතර 2028 තමයි A level විභාගෙට මුහුණ දෙන්නේ. ඒතර අද අපි කතා කරන්නේ මේ විෂය ධාරාවන් කීපයක් තියෙනවා. මේ විෂය ධාරාවන් කීපේ තාක්ෂණ වේදය කියන විෂය ධාරාව ගැන තමයි අපි අද කතා කරන්නේ. හරිද? ඇයි මං කතා කරන්නේ සම්බන්ධව කියලා පොඩ්ඩක් ඉස්සරහට අපි පැහැදිලි කරගමු. එතකොට ඔයා දන්නවා කලා විෂය ධාරාව කියලා විෂය ධාරාවක් තියෙනවා, විද්‍යා විෂය ධාරාව කියලා විෂය ධාරාවක් තියෙනවා, වාණිජ්‍ය තාක්ෂණ වේදය කියලා විෂය ධාරාවන් කීපයක් තියෙනවා. එතකොට අද අපි කතා කරන මේ තාක්ෂණ වේදය කියන විෂය ධාරාව උසස් පෙළට ආවේ 2015 කියන අවුරුද්දේ. 2015 කියන අවුරුද්දේ. එතකොට මේ වෙද්දී 2015 ඉඳන් 2025 වෙනකොට අවුරුදු 11ක් විතර මේ A level විභාගේ පවත්වලා තියෙනවා. A level විභාගේ පවත්වලා තියෙනවා. ඒතකොට පාස් පේපර් 11ක් විතර මේ වෙද්දි රිලීස් වෙලා තියෙනවා. ඒ කියන්නේ විභාග 11ක් තියෙනවා. එතකොට 12 වෙනි කණ්ඩායමේ ඉන්නවා 13 වෙනි කණ්ඩායමේ ඉන්නවා. ඔයාලා එතකොට උසස් පෙළ ටෙක්නොලොජි කරන්නේ 14 වෙනි කණ්ඩායම විදියට 14 වෙනි බැච් එක විදියට. හරි. දැනට 11 කම්ප්ලීට් වෙලා තිබ්බට තව බැච් දෙකක් මේ අතර තියෙනවා. හරි. ඔයාලා 14 කණ්ඩායම විදියට ටෙක්නොලොජි තෝරගත්තොත් ඒ විභාගයට ඔයාලට මුහුණ දෙන්න පුළුවන්. හරි. එතකොට ඇයි මං අද ටෙක්නොලොජි ගැන කතා කරන්න කියලා පොඩ්ඩක් කිව්වොත් මේ විෂය ධාරාව හැම ඉස්කෝලේම නෑ මේ විදිහේ. හැම ඉස්කෝලේකම නෑ. මොකද මාත් කලේ මුලින් වෙන විෂය ධාරාවක් පස්සේ තමයි, ඒ කියන්නේ සෙකන්ඩ් ෂයි එකේ තමයි තාක්ෂණ වේදය කියන විෂය ධාරාවට මාරු වුනේ. එතකොට මං කලින් ඉඳපු ඉස්කෝලේ ඉඳන් වෙන ඉස්කෝලේකට මාරු වෙලා ගියා. යනවත් එක්ක යන ඉස්කෝලේ මේ ස්ට්‍රීම් එක තිබුණෙත් නෑ. මං ඒ ගැන වැඩිය දැනගෙන හිටියෙත් නෑ. හරි. එතකොට ඔයාලටත් එහෙම අවස්ථා, ඒ කියන්නේ අහම්බු ලෙස හෝ ඔයාලත් මේ ස්ට්‍රීම් එක ගැන දන්නේ නැතුව ඉන්නව වෙන්න පුළුවන්. හරිද? මොකද මං කරපු විෂය ධාරාවේ මං ෆේල් වුණා. ෆේල් වෙනවත් එක්ක මං උසස් පෙළ සමාජයට නතර කරන්න ඉඳලා තමයි මේ විෂය ධාරාව ගැන පොඩ්ඩක් දැනගන්න හම්බෙලා මේකෙන් කරේ. හරිද? මොකද S3කට වගේ තමයි විභාගෙ ලියන්න ගියේ. අවසානයේ හොඳ රිසල්ට් එකකින් කැම්පස් යන්නම පුළුවන් වුණා. හරිද? අනික තමයි මේ විෂය ධාරාව ගැන කතා කරන්නේ. මම මේ විෂය ධාරාව කරලා තියෙනවා. මේ විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලය සඳහා ඇතුල් වෙලා තියෙනවා සහ මේ විෂය ධාරාවේ SFT කියන විෂය උගන්වන ගුරුවරයෙක් වශයෙන් මට මේ විෂය ධාරාව ගැන සම්පූර්ණයෙන් කතා කරන්න හැකියාවක් තියෙනවා. හරි. එතකොට මේ ටෙක්නොලොජි කියන විෂය ඔයාලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර දරුවෝ දන්නේ නැහැ. ඒතර අම්මලා දන්නේ නැහැ සහ කවුරුත් ඔයාලට මේ විෂය ධාරාව පිළිබඳ කිව්වේ නැති නිසා මේ විෂය ධාරාව තෝරගත්තේ නැති වෙනවා වෙන්න පුළුවන්. සමහර විට මම කිව්වා මේ විෂය ධාරාව කරන්න ඔයාලට වෙන ඉස්කෝලයක් තෝරගන්නත් වෙනවා. එතකොට ඔයා ඉන්න ඉස්කෝලේ මේක නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ කැමැත්ත තියෙනවා ඒ විෂය ධාරාව කරන්න. එහෙම කැමැත්තක් තියෙනවා නම් ඔයාට ළඟම තියෙන පාසලකට ඇප්ලයි කරලා ඒකට ඇතුල් වෙලා මේ විෂය ධාරාව කරලා ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. මේ විෂය ධාරාවේ ප්‍රධාන සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි ඔයා තෝරගන්න ඕනේ. එකක් තමයි ET කියලා කියනවා. ET කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා සහ BST කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. එතකොට ET කියන්නේ නම් මාත් කරේ ET. ET කියන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජි. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය ධාරාව තෝරගෙන, එතකොට උසස් පෙළට ඔයාලා දන්නවා මේ වෙද්දි සබ්ජෙක්ට් 3ක් තෝරගන්න ඕනේ. සබ්ජෙක්ට් කීයක් තෝරගන්න ඕනේද? 3ක්. ප්‍රධාන වශයෙන් කීයක් තෝරගන්න ඕනේ? 3ක් තෝරගන්න ඕනේ ප්‍රධාන වශයෙන්. එතකොට තව තියෙනවා පොදු පරීක්ෂණය සහ ඔය සාමාන්‍ය ඉංග්‍රීසි කියලා ඔක්කොම 5ක් තියෙනවා. හැබැයි ප්‍රධාන වෙන්නේ මේ 3 තමයි. හරි. එතකොට BST වා තෝරගත්තොත් BST එක තව සබ්ජෙක්ට් දෙකක් ඔයා කරන්න ඕනේ. තව සබ්ජෙක්ට් දෙකක්. එතකොට අනිවාර්යෙන් ඔයා මේ දෙක එකක් තෝරගෙන අනිවාර්යයෙන්ම කරන්න ඕන සබ්ජෙක්ට් එකක් තමයි SFT කියලා කියන්නේ. SFT. අපි ඉස්සරහට බලමු SFT කියන්නේ මොකක්ද කියලා. හරිද? දැනට ඔයාලා SFT කියලා මතක තියාගන්නකො. SFT කියලා සබ්ජෙක්ට් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩයේ විදියට ඔයාලගෙත් අර O level තිබ්බන කාණ්ඩ තුනක්, පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය කියලා තිබ්බා. මේකෙත් එහෙම තුන්වෙනි කාණ්ඩෙන් 1 2 3 තුන්වෙනි කාණ්ඩෙන් ඔයාලට ඒක ඇතුලේ සබ්ජෙක්ට් 10ක් විතර තියෙනවා. සබ්ජෙක්ට් 10ක් විතර තියෙනවා. 10න් කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. හරි. ඒතකොට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කිව්වා ET කරත් BST කරත් SFT කරන්න ඕනේ. හරිද?
අපි යම්කෝ අපේ සෙෂන් එකට. හරි මේ ටෙක්නෝලොජි ගැන අද කතා කරනකොට SFT කියන සබ්ජෙක්ට් එක තමයි මම උගන්වන්නේ කියලා කිව්වා. එතකොට මේක ගැන අපි ගැඹුරින් අද කතා කරනවා. එතකොට ඔයාලා 2028 තමයි A level විභාගෙට ලියන්නේ. එතකොට SFT 2028 A level කියලා ඔයාලට මේකේ පේනව නේද? හරි ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා තියෙන්නේ. එතකොට SFT කියලා කියන්නේ පුතේ පල්ලෙන් දාලා තියෙනවා Science for Technology. Science for Technology. Science for Technology කියලා කියන්නේ ඔයාලා දැන් මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව කරනකොට මේ තාක්ෂණ වේදේ විෂය ධාරාවට අදාළව ඒකට අදාළ සයන්ස් පාත් එක. ඒ කියන්නේ සයන්ස් කොටස තමයි මේක ඇතුලේ අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්. ඒතකොට ඔයාලා තෝරගන්න ප්‍රධාන විෂය වෙන්නේ මොකද්ද? ET හෝ BST. ඒකට අදාළ සයන්ස් බේස් එක. සයන්ස් බේස් එක හදලා දෙන්නේ මේ SFT කියන සබ්ජෙක්ට් එකෙන්. එතකොට ඔයා ET කරත් BST කරත් මේක කරන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. හරි. එතකොට මගේ නම තමා මං ගැනත් පොඩි විස්තරයක් ගන්න. මගේ නම තමා සෙහාන් ජයසිංහ. එතකොට මම මේ වෙද්දී ඔයාලා වගේම උසස් පෙළට මම නම් මුලින්ම වෙන විෂයක් තෝරගත්තේ දෙවෙනි කියන්නේ සෙකන්ඩ් ෂයි එකේ තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව තෝරගෙන දිස්ත්‍රික් කුසලතාව 6 ඒ කියන්නේ රෑන්ක් එක 6 දිස්ත්‍රික්කේ 6 රෑන්ක් එක අරගෙන A2යි B1යි වගේ හොඳ රිසල්ට් එකක් අරගෙන ටෙක්නොලොජි වලින් යන්න පුළුවන් ඉහළම විශ්වවිද්‍යාලය. ඒ කියන්නේ හොඳම විශ්වවිද්‍යාලය වෙච්ච සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලබනවා. එතකොට මේ වෙද්දී සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ කියන්නේ තාක්ෂණ පීඨයට අදාළව 4 වෙනි වසර උපාධි අපේක්ෂකයෙක් වශයෙන් ඉගෙනුම ලබමින් ඉන්නවා. ඒ ගමන් තමයි මේ ඔයාලගේ SFT කියන සබ්ජෙක්ට් එක ඔයාලා උසස් පෙළට ගුරුවරයෙක් වශයෙන් ඔයාලට උගන්වන්නේ. හරි. එතකොට මං ගැන පොඩ්ඩක් කතා කරපුවාම ඔයාලට පේනවා දිස්ත්‍රික් රෑන්ක් එක 6 අරගෙන ඔයාලා වගේම මේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එක කරලා ඒකෙන් A2යි B එකක්. එතකොට SFT කියන සබ්ජෙක්ට් එකට ඒකකුයි ET කියන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එක ඒකකුයි තව තුන්වෙනි කාණ්ඩෙන් ICT කියන සබ්ජෙක්ට් එක තෝරගෙන ඒකට B එකක් වගේ රිසල්ට් එකක් අරගෙන සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන්කම ලැබුණා. හරි. එතකොට මම තව පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔය කැම්පස් යන්න, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයකට යන්න ඔයාගේ රෑන්ක් එක හැදෙන්නේ ඉසෙඩ් අගය කියලා වැලියු එකක් තියෙනවා. ඉසෙඩ් අගයත් එක්ක තමයි ඔය රෑන්ක් එක හැදෙන්නේ. එතකොට මං කියන්නේ මං ලියපු අවුරුද්දේ මට හම්බුනේ 2.4.4යි කියලා ඉසෙඩ් එක. ඔය ඉසෙඩ් අගය වැඩි වෙනකොට ඔයාගේ රෑන්ක් එක වැඩි වෙනවා. එතකොට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් අර හොඳ කැම්පස් එකකට ඇප්ලයි කරන්න පුළුවන් chance එක හම්බ වෙන. තරංගකාරීත්වය වැඩිනේ ඇප්ලයි කරනකොට. එතකොට මම පන්ති කරන්නේ ඔන්ලයින් ඔයාලට පන්ති කරනවා සහ අනුරාධපුරයේ ෆිසිකල් පන්ති කරගෙන යනවා. ඒතකොට ඔයාලට ඒ තියෙන ඔන්ලයින් වලින් ඔයාලා සම්බන්ධ වෙනවා නම් Zoom එක හරහා සහ YouTube එක හරහා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට අනුරාධපුරයේ දිස්ත්‍රික්ක එකේ නම් ඉන්නවට අනුරාධපුරයේ ක්ලාස් තියෙනවා. ඒ වැඩි විස්තර අපි ඉස්සරහට ලබා දෙන්නම්. ඒකත් එක්ක මේ ඔයාලට අපේ ක්ලාස් එක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලගේ මේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් කොහොමද තෝරගන්න ඕනේ? මම මුලින්ම කිව්වා ඔයාලා A level වල සබ්ජෙක්ට් ඒ කියන්නේ බකට් තුනක් තියෙනවා. ඒ කියන්නේ කාණ්ඩ තුනක් තියෙනවා. පළමු කාණ්ඩේ, දෙවන කාණ්ඩේ සහ තුන්වන කාණ්ඩේ කියලා. එතකොට පළමු කාණ්ඩෙන් ඔයා ඒ කියන්නේ පළවෙනි බකට් එකෙන් ඔයා ඉංජිනේරින් ටෙක්නොලොජි හරි බයෝසිස්ටම් ටෙක්නොලොජි හරි තෝරගන්න ඕනේ. ඒතර පළවෙනි එකේ ඔයාගේ කැමැත්ත අනුව ඔයාට ඒක තෝරගන්න පුළුවන්. හරිද? එතකොට දැන් ET ගැන BST ගැන ඉස්සරහට අපි තව කතා කරමු. ඊට පස්සේ දෙවෙනි බකට් එකේ තියෙන එක සබ්ජෙක්ට් එකයි. එක සබ්ජෙක්ට් එකෙන් ඔයා අනිවාර්යයෙන්ම SFT කියන සබ්ජෙක්ට් එක කරන්න ඕනේ. එතකොට ඒකේ අපි කතා කරා ඔයා ET හෝ වේවා BST වල ඒ ටෙක්නොලොජි වලට අවශ්‍ය සයන්ස් බේස් එක තමයි අපි හදලා දෙන්නේ. හරිද? ඊට පස්සේ තුන්වෙනි බකට් එක. තුන්වෙනි බකට් එකේ මම කිව්වා සබ්ජෙක්ට් 10ක් වගේ තියෙනවා. ඒකේ මුලින්ම දාලා තියෙනවා ICT නැත්නම් Information and Communication Technology කියන සබ්ජෙක්ට් එක උඩින්ම තියෙනවා. ඊට පස්සේ ඇග්‍රි මේ ඇග්‍රිකල්චර් සයන්ස් එක තියෙනවා. ඒතර ඔයාලා ඇග්‍රි කියලා කියන්නේ. ඊට පස්සේ මීඩියා. ඒතර කොමියුනිකේෂන් ඇන්ඩ් මීඩියා ස්ටඩීස්. ඒතර මීඩියා කියන සබ්ජෙක්ට් එක තියෙනවා සහ ජියෝග්‍රැෆි, ඒතර මැතමැටික්ස් කියලා තියෙන අර ඔයාලා විද්‍යාව කියන විෂය ධාරාව ඉගෙන ගන්නවා සංයුක්ත ගණිතය සහ ජීව විද්‍යාව කියලා. ඒ සංයුක්ත ගණිතය නෙමෙයි. මෙතන අර සරල ගණිතය වගේ සබ්ජෙක්ට් එකක් තියෙනවා. එතකොට මේ මැතමැටික්ස් කියලා. එතකොට ඉකොනොමික්ස්, බිස්නස් ස්ටඩීස්, එතකොට accounting, English, art, home economics කියලා තියෙනවා. ඒතකොට English කියලා කියන්නේ අර
ජෙනරල් ඉංග්ලිෂ් නෙමෙයි. ඕකේ තියෙනවා තව තෝරගන්න සබ්ජෙක්ට් එකක් ඉංග්ලිෂ් කියලා. එතකොට මේකේ මේ සබ්ජෙක්ට් වල ඉසඩ් අගය දැන් ඔයාලා දැන් අරගෙන නම් ඉතින් ඔයා මේකෙන් කැමති එක තෝරගන්න ඕනකෝ. මෙතනින් ඔයා කැමති එක තෝරගන්න ඕනේ. ET හෝ BST වල ඔයා කැමති එක තෝරගන්නවා. එක්ක ඔයා මේක තෝරගත්තා වෙන්න පුළුවන්. නැත්තම් මේක තෝරගත්තා වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයා තෝරගන්න ඕනේ SFT. ඊට පස්සේ ඔයාට මේ ICT කියන සබ්ජෙක්ට් එක ගැන මම පොඩ්ඩක් කියලා ඉන්නම්. ඔයාට මම ඉස්සෙල්ලා කිව්වා නේද අර ඉසඩ් අගය කියලා එකක්. අර මට තිබ්බා 2.4 මේ ඉසඩ් අගය කියන එක ඕනේ වගේ රෑන්ක් එක ඒ කියන්නේ හොඳ රෑන්ක් එකකට යන්න ඉසඩ් අගය ඕනේ. ඒතර මේ ඉසඩ් අගය වැඩිම සබ්ජෙක්ට් එක තමයි ඉසඩ් අගය වැඩිම සබ්ජෙක්ට් එක විදියට ICT අපිට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇග්‍රි මේ කියන්නේ නැත්තම් මේ ඇග්‍රි කියන සබ්ජෙක්ට් එක තෝරගන්න පුළුවන්. මේක අර අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. හරිද? තව මේ ICT තෝරගන්න ඕනේ. ඇයි කියලා මම චුට්ටක් පැහැදිලි කරන්නම්. ඔයාලට විශ්වවිද්‍යාලයකට යනකොට ඔයා ඇතුල් වෙන්නේ නිකන් අර ඇප්ලයි කරනකොට ඇප්ලයි කරන්න හිතන්නකො විශ්වවිද්‍යාලයට යන්න නිකන් පාරවල් 3ක් තියෙනවා කියලා. ඒ පාරවල් 3න් ඔයා ET කරොත් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන්. අය BST කරොත් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන්. ඔයා ET හෝ BST කරලා ICT කරලා තිබුණොත් ඔයාට තව ආකාරයකින් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන්කම හම්බ වෙනවා. එතකොට ICT කරලා තියෙනවා නම් විතරයි මේ ටෙක්නොලොජි ෆැකල්ටි වල මේ අවස්ථාව හම්බෙන්නේ. ICT කරලා තියෙන අයට මේ අවස්ථාව හම්බ වෙනවා විශ්වවිද්‍යාලයකට. එයා ET වලනුත් නෙමෙයි යන්නේ BST වලනුත් නෙමෙයි යන්නේ. හැබැයි ET BST කරලා තියෙනවනේ. ඒකත් එක්ක ICT කරලා තියෙනවනේ. එයාට අවස්ථාවක් හම්බ වෙනවා විශ්වවිද්‍යාල සඳහා ඇතුල් වෙන්න. හිතන්නකො ET වලින් ඔයාට ඇප්ලයි කරාම මේ විශ්වවිද්‍යාල වලට හම්බෙන්නේ නැහැ. හැබැයි ICT වලින් ඇප්ලයි කරොත් ඒක හම්බ වෙනවා. හැබැයි ඔයා ඒක ඇග්‍රි හරි ඉතුරු සබ්ජෙක්ට් 9 මොකක් හරි නම් කරලා තියෙන්නේ. ඔයාට ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ ඇප්ලයි කරන්න. ඔයා ICT කරලා තියෙනවා. එතකොට ICT කියන සබ්ජෙක්ට් එක කරලා තියෙන එක ලොකු වැදගත්කමක් වෙනවා. ඒ කියන්නේ ලොකු සපෝට් එකක් වෙනවා ඔයාට කැම්පස් එකක් සඳහා ඇතුල් වෙන්න. හරිද? කැම්පස් එකක් සඳහා ඇතුල් වෙන්න ඒක ලොකු chance එකක් වෙනවා. හරි. ඊට පස්සේ මම කිව්වා මේ ඔයාලගේ අර සබ්ජෙක්ට් ගැන ඔය වගේ අදහසක් ඔයාලා ලබා ගන්න පුළුවන්. තියෙන්නේ මොන සබ්ජෙක්ට්ද? ඇයි අපි ඒව කරන්න ඕනි? දැන් ICT තෝරගන්න ඕනි. ඇයි ඔයාට විශ්වවිද්‍යාලය යන්න තවත් chance එකක් වැඩි වෙනවා. එතකොට ඔයාට ICT තෝරගන්න පුළුවන්. ඔයා ICT කරන්න කැමති නැත්නම් ඒක තෝරගන්න එපා. ඒ කියන්නේ ඔයා කරත් ෆේල් වෙනවා වගේ නැත්නම් මේ කරත් අවුල් යනවා වගේ කැමති නැත්නම් ඒව කරන්න යන්න එපා. මං කියුවේ ඒක තෝරගත්තම තියෙන බෙනිෆිට් එක තමයි ඔයාට කැම්පස් එකකට ඇතුල් වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට ඒකේ ඇතුලේ තව කෝසස් තියෙනවා. දැන් මං ලියපු අවුරුද්දේ නම් අපේ කියන්නේ ජපුරට ගත්තා කියන්නේ ජයවර්ධනපුර කැම්පස් එකට ගත්තා ටෙක්නොලොජි වලින් 455 450ක් වගේ ගත්තා. එතකොට ET වලින් ගත්තේ 181ක්. ඔයා ET වලින් ඇප්ලයි කරනකොට 181ක් අපි මේ අපේ විශ්වවිද්‍යාලයට ගත්තා. BST වලින් 125ක් වගේ ගත්තා. BST වලින් 125ක්. ICT වලින් ICT කියන සබ්ජෙක්ට් එක කරලා තියෙන ET වලනේ BST වලනේ කලව මේ කියන්නේ මේ කාණ්ඩ දෙකෙන්ම 150ක වගේ බැච් එකක් එතර ඔක්කොම 450ක බැච් එකක් ගත්තා. එතකොට බලන්න 150කට එන්න පුළුවන්කම හම්බුනේ ICT කරපු නිසා. හරි. වැඩි දුර විස්තර අපි ඉස්සරහට කතා කරමු. දැන් ওই තියෙන සබ්ජෙක්ට් ටික තමයි අපිට දැනට තියෙන්නේ. හරි. අපි ඉස්සරහට යමු. ඊට පස්සේ ඔයාලගේ SFT සබ්ජෙක්ට් එක ගැන මම පොඩ්ඩක් කතා කරන්න. SFT සබ්ජෙක්ට් එක සහ ඒකේ අන්තර්ගතය. දැන් SFT ඕනේ අයියේ. SFT කියන සබ්ජෙක්ට් එක ඕනේ වෙන්නේ තාක්ෂණික ගැටලු විසඳීම සඳහා. ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව හා තොරතුරු තාක්ෂණය යන විද්‍යාවන්හි මූලධර්ම ප්‍රායෝගිකව යොදා ගන්න උගන්වන විෂයක් කියලා කියනවා. ඒ කියන්නේ ඒවා යොදා ගන්න උගන්වන විෂයක් තමයි SFT කියලා කියන්නේ. එතකොට මේ විෂය ප්‍රධාන කොටස් කීපයකින් සමන්විත වෙනවා. එතකොට ප්‍රධාන කොටස් මොනවාද? එතකොට මුලින්ම දාලා තියෙන බයොලොජි, ජීව විද්‍යාව. ජීව විද්‍යාව කොටස් තියෙනවා. දැන් ඔයාලා සාමාන්‍ය පෙළ මේ වෙද්දී විද්‍යාව කියන සබ්ජෙක්ට් එක හොඳට ඉගෙනගෙන තමයි කියන්නේ සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලානේ ඔයාලා සාමාන්‍ය පෙළ විභාගෙට එලා දැන් ඇවිල්ලා ඉන්නේ. එතකොට විද්‍යාව විෂය තියෙනවා ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියලා කොටස් තුනකට තමයි ඔයාලගේ සාමාන්‍ය පෙළ විෂය නේද හැදිලා තියෙන්නේ. හරි. එතකොට ඔයාලට අච්චු පොත් දෙකක් හම්බ වෙනවා. මේ පොත් දෙකම සමන්විත වෙන්නේ ඔය කියන කාණ්ඩ තුනේ යටතේ. එතකොට මෙතන තියෙනවා මෙතන ඔයාලට පේනවා මේ සාමාන්‍ය පෙළ වගේම
බයෝලොජි කොටසක් තියෙනවා. ඒ කියන්නේ බයෝ කොටසක් තියෙනවා. අය රසායනික විද්‍යාව කෙමිස්ට්‍රි කොටසක් තියෙනවා. අය තමා ෆිසික්ස් කොටසක් තියෙනවා. ෆිසික්ස් ඒ කියන්නේ භෞතික විද්‍යාව කොටසක් තියෙනවා. අය මැතමැටික්ස් කියලා කියන්නේ මැත්ස් කොටසක් තියෙනවා. ඒ කියන්නේ වල ගණිතයේ කොටසක් තියෙනවා. ඒතර ගණිතයේ විද්‍යාව තුල නැතුනට වෙනම ගණිතයේ සබ්ජෙක්ට් ඉගෙන ගන්න ඕනේ. ඒතර මේ කොටස් එකට අමතරව ටිකට අමතරව ICT වල පොඩි කොටසක් තියෙනවා. ICT කියලා කොටසක් තියෙනවා. මේක චූටි කොටසක් තියෙන්නේ. අර ඔයාලා තෝරගන්න අර බකට් සබ්ජෙක්ට් එකේ ICT නෙමෙයි. ඊට වඩා චූටි කොටසක් තියෙනවා. පාඩම් 4යි තියෙන්නේ. මේකෙන් ඔයාලට SFT සබ්ජෙක්ට් එකේම එන්නේ ලකුණු 10ක් වගේ පොඩි කොටසක්. ඒ කියන්නේ ලකුණු 10 කියන්නේ ලොකු කොටසක්. ලකුණු 10ක වගේ කොටසක් තමයි ඔයාලට හම්බෙන්නේ. එතකොට SFT වල සම්පූර්ණ විෂය නිර්දේශය ගත්තම බයෝලොජි පාඩම් එකකුත් රසායනික විද්‍යාව නැත්නම් කෙමිස්ට්‍රි පාඩම් 7කුත් ගණිතය මැතමැටික්ස් පාඩම් 5කුත් ICT පාඩම් 4යි සහ ෆිසික්ස් පාඩම් 8ක් අන්තර්ගත වෙනවා. ඒතොර ඒ සියල්ලෝගෙම එකතුව පාඩම් 25ක් තියෙනවා SFT සබ්ජෙක්ට් එක ඇතුලේ. හරිද? මේවා ගැන නෝට් එකක් ඔයා දාගන්නවා නම් පොඩි නෝට් එකක් දාගන්නවා නම් වීඩියෝ එක නතර කරලා පොඩ්ඩක් නෝට් ඩවුන් කරගෙන දැන් ඔයා ස්ට්‍රීම් එක ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒ කියන්නේ දැනගන්නනේ ආවේ. එතකොට දැන් මේ ස්ට්‍රීම් එක ගැන වගේ යාළුවෙක් ඇහුවොත් යාළුවට කියන්න ඔයාලට නොලෙජ් එකක් තියෙන්න ඕනේ. දැන් ඔක අමතක වෙන නිසා පොඩි නෝට් එකක් දාගෙන යන්න පොඩි කොල කෑල්ලක පොඩි නෝට් එකක් දාගෙන ගිහින් ඒ ටික පොඩ්ඩක් තියාගෙන ඉන්න රිසල්ට් එනකොට නම් ඔයා උසස් පෙළ විභාගයේ සඳහා සබ්ජෙක්ට් තෝරගන්නේ රිසල්ට් එක බලලා නම් ඔයාට මේ ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරන හිටියොත් ඔයාගේ යාළුවෙක්ට කියන්න පුළුවන්. ඒතකොට අම්මට තාත්තට අයියට අක්කට වගේ කාට හරි පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්. ඒතකොට ඔයාටත් හොඳයි ඒ ගැන ඔයාගෙන රිසල්ට් එකත් එක්ක මේකේ තියෙන මේ දේවල් මේකේ තියෙන මේ දේවල් එහෙනම් මගේ රිසල්ට් එකත් එක්ක මේක කරනවාද කියලා පොඩි අයිඩියා එකක් ගන්න මේක හොඳ අවස්ථාවක් වෙනවා. ඒ නිසා මේවා අනිවාර්යෙන් නෝට් ඩවුන් කරගන්න කියලා කියනවා. හරි අපි ඊළඟ එකට යමු. දැන් සබ්ජෙක්ට් එකේ තියෙනවා මේ ඒකක 25ක්. ඊට පස්සේ ජීව විද්‍යාව ඒ කියන්නේ ජීව විද්‍යාව කියන පාඩම් එකයි තියෙන්නේ. එතකොට මේකේ පාඩම් එකයි තියෙන්නේ. එතකොට මේකේ අනුමාත්‍රිකා ටිකක් ගැන කතා කරමු. මේකේ තියෙනවා සෛලය, ජීව විද්‍යාව, වනාන්තර, ශාකහා, එහි වර්ධනය. එතකොට සමහර විට මේවා සාමාන්‍ය පෙළ එහෙම තිබුණා. සාමාන්‍ය පෙළ තිබුණේවා තව ටිකක් ඇඩ්වාන්ස් විදියට උසස් පෙළ ඉගෙන ගන්නවා. ඊට පස්සේ පුෂ්ඨ වංශීන්, අපුෂ්ඨ වංශීන්, පටක රෝපණය මේ කියන දේවල් ගැන ඔයාලට බයෝලොජි කොටසේ කතා කරන්න හම්බ වෙනවා. ඒතර බයෝලොජි කොටස ගත්තාම මේකේ ලකුණු පුතේ විභාගයට සම්පූර්ණ 10ක් හම්බ වෙනවා. මම අර ICT කොටසෙනොත් 10ක් හම්බ වෙනවා. බයෝලොජි කොටස හරියට ඉගෙන ගත්තොත් සම්පූර්ණ ලකුණු 10ක් ගන්න පුළුවන් විභාගෙට. හරි ඒවා ඉස්සරහට අපි කතා කරමු. දැන් සබ්ජෙක්ට් එකේ තියෙන මොනවද කියලා අපි කතා කරගමුකෝ. හරි ඊට පස්සේ ගණිතය කියන විෂය කාණ්ඩයට අදාළව ඒකේ ඒකක 5ක් තියෙනවා. ඒ ඒකක 5 පළවෙනි පාඩම විදියට ඔයාලට හම්බ වෙනවා වර්ගඵලය හා පරිමාව, පයිතගරස් සම්බන්ධය, ඊට පස්සේ ත්‍රිකෝණමිතිය, සංඛ්‍යානය, ඛණ්ඩාංක ජ්‍යාමිතිය කියන මේ පාඩම් ටික ඔයාලට හම්බ වෙනවා. හරිද? එතකොට මේ පාඩම් ඔයා ඒ විදියටම සාමාන්‍ය පෙළ ඉගෙනගෙන තියනවා වෙන්න පුළුවන්. එතකොට සමහර ඒවා සාමාන්‍ය පෙළට වඩා චුට්ටයි ඉස්සරහට ඉගෙන ගන්න තියෙන. ඒ කියන්නේ සමහර ඒවාගේ තව ටික ටික කරුණු ඇඩ් වෙනවා. සමහර ඒවා සාමාන්‍ය පෙළ තියෙන නොලෙජ් එකෙන් තේරුම් අරගෙන මේ ටික කරගන්න පුළුවන්. එතකොට විෂය ගත්තාම මේ ටෙක්නොලොජි කියන විෂය දැන් අවුරුදු 11ක් වගේනේ ඇවිල්ලා මේ විෂය. එතකොට මේක තාම අප්ඩේට් වෙන විෂයක් විදිහට තමයි තියෙන්නේ. පොඩි කරුණු අවුරුද්දෙන් අවුරුද්ද මොකද වෙන්නේ අප්ඩේට් වෙවි තමයි. ඒ කියන්නේ ආවත් කාලින වෙවි මේවට කරුණු ඇඩ් වෙනවා. ඒතකොට තියෙන ඒවා වෙනස් වෙනවා. එහෙම වෙවි යන විෂයක්. ඒ කියන්නේ මේ විෂය කාණ්ඩයක් විදිහට තමයි මේක ඔයාලට තාම හඳුන්වා දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ රසායන විද්‍යාව ඒකක ගැන කතා කරපුවාම රසායන විද්‍යාව ඒකක 7ක් තියෙනවා. පාඩම් 7ක් තියෙනවා. ඒතර පළවෙනි පාඩම තමයි තාප රසායනය, චාලක රසායනය, බහුඅවයවික, ජෛවාණු, ඊට පස්සේ කර්මාන්ත රසායනය, තාක්ෂණ දියුණුව හා පරිසරය, ස්වභාව නිෂ්පාදන මේ කියන දේවල් ටික ඔයාලගේ සබ්ජෙක්ට් එකේ පාඩම් 7ක් විදියට කෙමිස්ට්‍රි කොටස ඔයාලට ඉගෙන ගන්න හම් වෙනවා. හරිද? එතකොට මේ වෙද්දී ඔයා සාමාන්‍ය පෙළ මේකිනොත් යම් කිසි කොටසක් ඉගෙනගෙන තියෙන්න වෙන්න පුළුවන්. එතකොට ඒවත් මතකේ තියාගෙන ඔයාලට උසස් පෙළට එන්න පුළුවන්. තව ඉස්සරහට පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් මේ තාක්ෂණ වේදී කියන විෂය ධාරාවෙන්. හරි. අපි යම් භෞතික විද්‍යාව විෂය සම්බන්ධයෙන් භෞතික විද්‍යාව විෂය ගත්තාම භෞතික විද්‍යාව විෂය ඒකක 8ක් තියෙනවා. එතකොට මේක තමයි වැඩිම ඒකක තියෙන්නේ නේද? ඒකක 8ක් අන්තර්ගත වෙලා තියෙනවා. හරි. එතකොට පළවෙනි එක තමයි මිනුම් උපකරණ
බලය, එතකොට මේකේ තව බලය, බල ගූර්ණය, එතකොට ඔයාලගේ සාමාන්‍ය පෙළ එහෙම තිබුණා මේ කොටස් ටික. ඊට වඩා ටිකක් සංකීර්ණ උසස් පෙළ තියෙනවා. කාර්යක්ෂමතාව ජවය, එතකොට තාපය, තාප භෞතිකය කියලා කියනවා තාපය. ඊට පස්සේ ද්‍රව ස්ථිතිය නැත්නම් තරලය, ඊට පස්සේ ප්‍රත්‍යස්තාව, විද්‍යුතය චුම්බකත්වය, භ්‍රමණ චලිතය, මේ කියන ඒකක ගැන වාට ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ ICT විෂය ගැන කතා කරපුවම ඔයා සාමාන්‍ය පෙළට ICT කරලා නම් තියෙන්නේ මේ කොටස් වලට හොඳට ග්‍රහණය වෙලා තියෙන්නේ. කරා හෝ නොකරා ඒක ප්‍රශ්නයක් නෑ. උසස් පෙළ සම්පූර්ණයෙන් අපි කතා කරනවා. ඊට පස්සේ පාඩම් 4යි තියෙන්නේ. පරිගණකයේ හඳුන්වා දීම, පරිගණක මෙහෙයුම් පද්ධති, යෙදුම් මුදුකාංග භාවිතය, ඊට පස්සේ අවසාන පාඩම අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල. එතකොට වාගේ විෂය නිර්දේශයේ මේ විදිහට කැටගරි 5ක් යටතේ පාඩම් ටික පෙළගස්සලා තියෙනවා. එතකොට අපි ඊළඟට කතා කරන්න යන් ඔයාලගේ 12 වසරේ දැන් ඔයා තාක්ෂණ වේදිය කරන්න ආපුවාම ඔයාලා පළවෙනි වාර 12 වසරේ වාර 3ක් තියෙනවා. 13 වසරේ වාර 3ක් තියෙනවා. එතකොට මුළු ඒ කියන්නේ අවුරුදු දෙකමාරක් වගේ දැන් ඔයාලා දැන් කරන්න පටන් ගත්තොත් අවුරුදු දෙකමාරක් වගේ කාලයක් හම්බ වෙනවා ඔයාලට උසස් පෙළ විභාගය කරන්න. ඒතර අවුරුදු දෙකමාරක කාලය ඇතුලේ ඔයාලට වාර 3ක් ඉස්කෝලේ තියෙනවා. ඔයාලා ඉස්කෝලේ ගියා හෝ නොගියා වාර 3ක් ඉස්කෝලේ තියෙනවා. මේ වාර වලට අදාළ උගන්වන්න ඕනේ ඒකක ටික පෙළගස්සලා තියෙනවා. ඒතර අර කිව්ව පාඩම් 25 වාර 6කට. ඒ කියන්නේ 12 වසරේ වාර 3යි 13 වසරේ වාර 3යි පිළිවෙලට ඔයාලා සබ්ජෙක්ට් ටික 25 කඩලා තියෙනවා. ඒතර පළවෙනි වාරේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා පළවෙනි පාඩම. ඔයා මුලින්ම තාක්ෂණ වේදේ කරන්න ආපුවාම වර්ගඵලය හා පරිමාව කියන පාඩම කරන්න වෙන. ඉගෙන ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ මෙනුම් උපකරණ, පයිතගරස් සම්බන්ධය, සෛල සංවිධාන සහිත සුත්‍රජීවීන්, ඊට පස්සේ බලය. මේ කියන පාඩම් ඔයාලට ඉගෙන ගන්න වෙනවා පළවෙනි වාරේ. ඊට පස්සේ දෙවෙනි වාරට ගියපුවාම දෙවෙනි වාරේ ඒතර 6 ඉඳන් 9 වෙනි පාඩම දක්වා යනවා. කාර්යක්ෂමතාව හා ජවය, ත්‍රිකෝණමිතිය, භ්‍රමණ චලිතය, විද්‍යුතය හා චුම්බකත්වය. ඒතර 12 වසරේ දෙවෙනි වාරේ ඒතකොට ඉවරයි. දැන් අපි යනවා තුන්වෙනි වාරට. තුන්වෙනි වාරේ 10 වෙනි පාඩම ඉඳන් පටන් ගන්නවා තාපය, තාප රසායනය, චාලක රසායනය, ජෛවාණු. එතකොට එතන පාඩම් 4ක් තියෙනවා. 12 වසර එතකොට සම්පූර්ණයෙන් ඉවර වෙනවා. 12 වසරේ පාඩම් 13ක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි 13 වසරේ පළමු වාරයට යනවා. 13 වසරේ පළමු වාරයට ගියපුවාම ඒකේ 14 වෙනි පාඩම ඉඳන් තමයි ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ බහුඅවයවික ප්‍රත්‍යස්ථතාව, ඒතර තරලය, කර්මාන්ත රසායනය, ඊට පස්සේ ස්වභාව නිෂ්පාදන කියලා පාඩම් ඒකක 5ක් තියෙනවා 13 පළවෙනි වාරයට අදාළව. එතකොට දෙවෙනි වාරයට යනවා අපි 13. එතකොට 13 දෙවෙනි වාරේ 19 ඉඳන් 22 වෙනකන් ඒකක ඔයාලට ඉගෙන ගන්න වෙනවා. එතකොට ඛණ්ඩාංග ජ්‍යාමිතිය, සංඛ්‍යානය, පරිගණක හඳුන්වා, ඒ කියන්නේ මේ පරිගණකයේ හඳුන්වා දීම, ඒක පරිගණක මෙහෙයුම් පද්ධති. ඊට පස්සේ තුන්වෙනි වාරයට ගියපම අවසාන වාරේ යෙදුම් මුදුකාංග භාවිතය, අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල, තාක්ෂණික දියුණුව හා පරිසරය. එතකොට ඔයාලා පාඩම් සම්පූර්ණයෙන් 25ම ආවරණය වෙනවා 13 වසර තුන්වෙනි වාරය ඉවර වෙනකොට. එතකොට මේවා මෙහෙමයි. වීඩියෝ එක යනවා. වීඩියෝ එක යන අතරතුර ඔයාලට පුළුවන් වීඩියෝ එක නතර කරලා මේ ටික කොලයක ලියා ගන්න, නෝට් ඩවුන් කරගන්න පුළුවන්. පිළිවෙලට නෝට් ඩවුන් කරගන්න. එතකොට ඔයාටම පහසු වෙනවා මේක මේ සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් ඇනලයිස් කරගන්න. ඔයා මේ විදි තාක්ෂණ වේදේ කියන විෂය දාලා තෝරගෙන නම් ඉන්නේ. මේක අනිවාර්යෙන් කොල කැල්ලක් හරි ලියලා ඔයාලගේ පාඩම් කරන මේසිකාව හරි ඒ අවට තැනක බිත්තියක හරි අලව ගන්න. හරි. ඊට පස්සේ දැන් ටෙක්නොලොජි කරලා දැන් ඔයා ටෙක්නොලොජි තෝරගෙන ඉන්නේ කියලා හිතන්න නැත්නම් තෝරගෙන නැහැ කියලා හිතන්නකෝ. ටෙක්නොලොජි තෝරගෙන හෝ තෝරගෙන නැති වුණත් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ප්‍රධාන අරමුණ දැන් මේ උසස් පෙළ පාස් වෙලා මේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන එකනේ. ඔයාගේ මේ අරමුණ දැන් මේ වෙර අරමුණ වල තියෙන්න පුළුවන්. ඔයා එක්කෝ සමත් වුණා නොවුණා. දැන් සමත් වුණොත් ඒ කියන්නේ විශ්වවිද්‍යාලය යන්න අවම සුසුකම් ඕනේ මොකද්ද? S3ක් තමයි ඕනේ. S3 තමයි විශ්වවිද්‍යාල සඳහා ඇප්ලයි කරන්න ඕන සුදුසුකම. ඒතර ඇප්ලයි කරන්න ඕන සුදුසුකම S3 වුණාට S3ට වඩා ගන්න ළමයි ප්‍රමාණය වැඩිනේ. ඒතර වැඩි වුණාම විශ්වවිද්‍යාලයට ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණෙත් එක්ක හිතන්නකෝ කොළඹ කැම්පස් එක තියෙන කෙනෙක් කොළඹ යුනිවර්සිටි එක තියෙනවා. ඒතර කොළඹ කැම්පස් එකට ගන්න පුළුවන් ළමයි 100යි කියලා හිතන්නකෝ. 100යි. ඒකට දැන් S3 නේ ඕනේ. විශ්වවිද්‍යාලය ඇතුළේ නේ S3 තමයි ඕනේ. S3 තියෙන දරුවෝ හිතන්නකෝ 1000ක් ඉන්නවා කියලා. දැන් ඒතර S3 තියෙන දරුවෝ 1000ක් ඉන්නවා. 1000ම ඒතර ඇප්ලයි කරන්න පුළුවන් එයාලට. ඒතර 1000ම මොකද ගන්නේ? ඇප්ලයි කරනවා. ඇප්ලයි කරපුවාම 100යි නම් ගන්නෙ. එතනින් ගන්නේ හොඳම 100. එතකොට හිතන්නකෝ හොඳම 100 ගන්නකොට මුල් 100
ප්‍රතිඵලවල ඉන්නේ A තියෙන B තියෙන ළමයි ටික තමයි ඉන්නේ. එතකොට A තියෙන B තියෙන අය තමයි මුලින්ම තේරෙන්නේ. එතකොට S3 ගත්ත අය තේරෙන්නේ නැහැ. හැබැයි සුදුසුකමක් තියෙනවා. S3 තියෙනවා නම් විශ්වවිද්‍යාල සඳහා මේ ඇප්ලයි කරන්න පුළුවන්. හරි. එතකොට ටෙක්නොලොජි කියන ස්ට්‍රීම් එක කරලා ඔයාට ඇතුළත් වෙන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. සහ තව ඔයාලා ෆේල් වුණොත් හරි උසස් පෙළ කරලා කැම්පස් යන රිසල්ට් මදි වුණොත් හරි ටෙක්නොලොජි කරාම ලොකු බෙනිෆිට් එකක් තියෙනවා වෙන ස්ට්‍රීම් වලට වඩා මේ වෙන කෝසස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්තම University of Sri Jayawardenepura, University of Colombo, University of Kelaniya, එතකොට රුහුණ, මොරටුව, වයඹ, ජැෆ්නා, රජරට, එතකොට ඌවවෙල්ලස්ස යුනිවර්සිටි එක, සවුත් ඊස්ටර්න්, එතකොට සබරගමුව, ගම්පහ වික්‍රමාරච්චි මේ කියන සියලුම විශ්වවිද්‍යාල වලට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේ වෙද්දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට විතරයි ඔයාලට තාම ටෙක්නොලොජි කරලා යන්න බැරි. එතකොට මොරටුවට යන්න පුළුවන්, එතකොට ජයවර්ධනපුරට යන්න පුළුවන්, කොළඹ යන්න පුළුවන්, කැලණිය යන්න පුළුවන්. හැම විශ්වවිද්‍යාලයකටම මේ වෙද්දී තාක්ෂණ පීඨයක් මේ ඉදි කරලා තියෙන. එතකොට ඔයාලට ඒවට ඇප්ලයි කරලා යන්න පුළුවන්. එතකොට දැන් විශ්වවිද්‍යාල වැඩි වෙනකොට තෝරගන්න ළමයි ප්‍රමාණයත් වැඩි වෙනවා. දැන් අපි යනකොට අර 450යි ළමයි ගත්තේ. දැන් මේ වෙද්දී බැච් වල 480 500 දක්වා ගන්න ළමයි ප්‍රමාණය ජයවර්ධනපුර කැම්පස් එකේ වැඩි වෙලා තියෙනවා. ඒතකොට ඊට සාපේක්ෂව අනික් කැම්පස් වලත් ළමයි ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට ඔයාලගේ හොඳ chance එකක් තියෙනවා කැම්පස් වලට මේ ඇතුළට يعني ඇතුළට යන්න හොඳ chance එකක් තියෙනවා. මොකද ගන්න ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව කරලා යන්න පුළුවන් හොඳම යුනිවර්සිටි එක තමයි ඔය ජයවර්ධනපුර යුනිවර්සිටි එක කියලා කියන්නේ. ඒක ඔයාගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. ඔයාට යන්න يعني ඔයා යන්න කැමති මේ කැලණිය වෙන්න පුළුවන්, රුහුණ වෙන්න පුළුවන්. කැමැත්ත අනුව ඔයාට ඕන විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් ඔයාගේ ප්‍රතිඵලෙත් එක්ක. හරිද? එතකොට දැනට තියෙන්නේ හොඳම විශ්වවිද්‍යාලය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒකට හේතුව තමයි ඒකේ තියෙන කෝසස් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ වැඩි කෝසස් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ වෙනේ වගේ නැති ඒවා ඒකේ තියෙනවා. සමහර ඒවා ඒකේ නැති ඒවා වෙනේ වගේ තියෙනවා. හරිද? එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ කෝසස් එක කරන්න කැමති දරුවෙක් ඉන්නවා නම් එන්න ඕනේ එතකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. හිතන්නකෝ ඒක කැලණියේ තියෙන්නේ කියලා. එතකොට ඔයාට යන්න ඔයා ඇප්ලයි කරන්න ඕන. ඔයා කැමති සබ්ජෙක්ට් එක තියෙන විශ්වවිද්‍යාලයට. ඒකට ඇප්ලයි කරනකොට ඔයාගේ රිසල්ට් එකත් හොඳ මට්ටමේ තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ අර S3ක් තියන ඇප්ලයි කරොත් ඔයාට අපේක්ෂිත විශ්වවිද්‍යාලයට යන්න බෑ. සමහරට යන්න බැරි වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා රිසල්ට් එකත් එක්ක ඔයාට කැමති විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. ඊට පස්සේ මේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කියන්නේ වල ප්‍රයිවට් යුනිවර්සිටිස් ගත්තොත් ස්ලිට් එක තියෙනවා. එතකොට NIBM එක, එතකොට ICBT කැම්පස් එක තියෙනවා, සිනෙක් කැම්පස් එක තියෙනවා, ඕෂන් යුනිවර්සිටි එක තියෙනවා. එතකොට NSBM එක තියෙනවා, NSBM ග්‍රීන් යුනිවර්සිටි එක තියෙනවා. දැන් NSBM එක තියෙන්නේ අපේ ෆැකල්ටියයි එයාලගේ කැම්පස් එකයි මූණට මූණ තමයි තියෙන්නේ. හරිද? ඔයාලට අපේ එකට ආවොත්, ඒ කියන්නේ ජයවර්ධනපුර ටෙක්නොලොජි ෆැකල්ටි එකට ආවොත් මේ NSBM එකේම ඒ හරියම තමයි තියෙන්නේ. ඊට පස්සේ KDU කියලා තියෙනවා. ඒ කියන්නේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි. මේකත් ප්‍රයිවට් යුනිවර්සිටි එකක්. එතකොට මේක හරහා ඔයාට ඇප්ලයි කරලා කෝසස් වලට ජොයින් වෙන්නත් පුළුවන්. නැත්නම් ප්‍රයිවට් ඩිග්‍රියක් එකකින් කරලා ඔයාලට එළියට ඇවිල්ලා වර්ක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ වැඩ කරන්නත් පුළුවන්. තව ඔයාලට ඕපන් යුනිවර්සිටි කියලා තියෙනවා. එතකොට බිට් කියලා තියෙනවා. එතකොට ඔය එක්ස්ටර්නල් ඒ කියන්නේ මේ අර අපි ওই රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වල A level result වලින් ඇප්ලයි කරලා යන එකට කියනවා අපි මේ අර කියන්නේ අභ්‍යන්තරව සම්බන්ධ වෙනවා කියලා. කියන්නේ අභ්‍යන්තර ලියාපදිංචියක් වෙලා තමයි අපි විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්නේ. ඒතකොට තව ඔයාලට එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර උපාධි කියලා කියන්නේ. බාහිර උපාධි කරන්න පුළුවන් බොහෝ විශ්වවිද්‍යාල වල තියෙනවා. ටෙක්නොලොජි කරපුවාම මේ කොළඹ කැම්පස් එකේ තියෙනවා මොරටු, එතකොට මොරටුව, එතකොට සබරගමු, දැනට මම දන්න දේ රජරට කියන මට මතක නැහැ හරියටම. ඔය කියන විශ්වවිද්‍යාලවල එක්ස්ටර්නල් ඩිග්‍රී කරන්න පුළුවන්. ඒතර BTech කියලා තියෙනවා ICT පැත්තේ කියන සබ්ජෙක්ට් එක BTech තියෙනවා කොළඹ යුනිවර්සිටි එකෙත් තියෙනවා මොරටුව යුනිවර්සිටි එකෙත් තියෙනවා. ඒවට අර පොඩි ගාණක් ඔයාලා දෙන්න ඕනේ. ඒ කියන්නේ සෙමෙස්ටර් කියලා තියෙනවා. අර ඔයාලගේ වාරය වගේ ඒ වගේ අවුරුද්දට සෙමෙස්ටර් දෙකක් තියෙනවා. ඒවට පේමන්ට් කරලා ඒවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. හරිද? මේවා මේ ස්ට්‍රීම් එක කරොත් හරිද? මොන ස්ට්‍රීම් එක කරත් මේ විශ්වවිද්‍යාලය වලට යන්න පුළුවන්. මේ මම කතා කරන්නේ මේ ටෙක්නොලොජි වලට අදාළව. ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් අර ගුරුවරයෙක් වගේ කියන්නේ ටීචර් කෙනෙක් වගේ වෙනවා ඔයාලට විද්‍යාපීඨ වලට ඇතුල් වෙන්න පුළුවන්. කෙලින්ම ඔයාලට ටීචින් පත්වීමත් එක්ක එළියට එන්න පුළුවන් විද්‍යාපීඨ කියන
ඒ කියන්නේ කොලෙජ් වලට ඇතුල් වුණොත් දැන් ඔය කියන විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න පුළුවන්. දැන් ගොඩ දෙනෙක් කියනවා ටෙක්නොලොජි කරන්න එපා මේ ඕවට ජොබ් නෑ කැම්පස් යන්න බෑ ඔය කතන්දර ගොඩක් කියනවනේ. ඒ පොතේ ටෙක්නොලොජි ගැන දන්නේ නැති අය. ඒ කියන්නේ ටෙක්නොලොජි ගැන අහලා ඒ කියන්නේ අහලා විතරයි තියෙන්නේ. මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. එයාලා ඉතින් කියනවා ඒක හොඳ නෑ කියලා. හරිද? එහෙම කියන පිරිසකුත් ඉන්නවා. දැන් එයාලට මේ එයාලා කියන එක අහන්න නැතුව ඔයාලට පුළුවන් ඊට එහා ගිහින් තව හොයලා දැන් මෙතනොත් කරුණු ටිකක් අරගෙන තව කරුණු ටිකක් හොයලා ඔයා මේක කරනවද නැද්ද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද? මේ පොඩ්ඩක් පෙන්නලා තියෙනවා ඔයාලා කර කැම්පස් පොතේ තියෙන ඉමේජ් එකක්. දැන් මම මේකේ කරුණු හොයනකොට ඔය හැමතැනින්ම හොයලා තමයි මේ කරුණු දාලා තියෙන්නේ මේ සෙෂන් එකට. එතකොට ඔය මැප් එකේ පෙන්නන්නේ දැන් අපි කතා කරපුවා රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්තා මේ රාජ්‍ය විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව ඇතුලේ මොන දිස්ත්‍රික් වලද මොන පළාත් වලද පිහිටන්නේ කියලා. ඒතර උඩින්ම තියෙනවා ජෆ්නා යුනිවර්සිටි එක, ඊට පස්සේ වවුනියා, ඊට පස්සේ රජරට, එහෙම එහෙම ඇවිල්ලා මේ ලංකාවටම විශ්වවිද්‍යාල පිහිටලා තියෙනවා. ඒ කියන්නේ පිහිටුවලා තියෙනවා. ඊට පස්සේ ඔයා ටෙක්නොලොජි කරලා, ඒ කියන්නේ තාක්ෂණ වේදේ කරලා විශ්වවිද්‍යාලයකට ඇතුල් වුණොත් කරන්න තියෙන කෝස් මොනවාද? ඒ ඔෆර් කරන ඩිග්‍රී එක මොකක්ද කියලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා ET කරලා නම් ඇතුල් වෙන්නේ විශ්වවිද්‍යාලයට. ET කරලා නම් ඔයාට ඉංජිනේරු තාක්ෂණ වේදී ගෞරව උපාධිය ඔයාට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ET කරලා නම්. BST කරලා නම් ඉන්නේ BST කරලා කැම්පස් යන සුසුකම් ලැබලා නම් ඉන්නේ ඔයාට ජෛව පද්ධති තාක්ෂණ වේදී ගෞරව උපාධිය. එතකොට අර කලින් කතා කරපු මේ ET සබ්ජෙක්ට් එකේ BET හොන්ස් කියන එක ඔයාට හම්බ වෙනවා. BET හොන්ස්. ඊට පස්සේ ඔයාට ජෛව පද්ධති තාක්ෂණ වේදී ගෞරව උපාධිය කරොත් BBST කියන ගෞරව උපාධිය හොන්ස් ඩිග්‍රී එක ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට ICT කියන සබ්ජෙක්ට් එක තෝරගත්තොත් තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ ගෞරව උපාධිය සඳහා ඇතුල් වෙන්න පුළුවන්. එතකොට BICT හොන්ස් ඒ ඩිග්‍රී එකට ඔයාලට ඇතුල් වෙන්න පුළුවන්කම හම්බ වෙනවා. ඊට පස්සේ තව මේ ඩිග්‍රී ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ මීට අමතරව ගොඩාක් ඩිග්‍රී තියෙනවා. ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය සෞඛ්‍ය සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරන ගෞරව උපාධිය තියෙනවා. එතකොට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක අර විද්‍යාවේදී ගෞරව උපාධියක්. කලින් අපි කතා කරේ BET, BST, BICT නේ. මේවා BSc. ඒ කියන්නේ Bachelor of Science degree තමයි මේ ටික මේ සෞඛ්‍ය මේ ආගන්තුක සත්කාර කළමනාකරණය කියන ඩිග්‍රී වලට හම්බෙන්නේ. ඊට අමතරව සෞඛ්‍ය තොරතුරු සහ sannivedana තාක්ෂණය, ඊට පස්සේ දේශීය ඖෂධ තාක්ෂණය, විද්‍යාවේදී ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය. එතකොට ඔය ස්පෝර්ට් සයන්ස් කියන්නේ ඒ ඩිග්‍රී එක. එතකොට විද්‍යාවේදී ගෞරව නගර සහ ග්‍රාම මේ නිර්මාණය. මේක තියෙන්නේ මොරටු යුනිවර්සිටි එකේ. එතකොට මේකේ කරන්නේ ටවුන් ඇන්ඩ් කියන ඩිග්‍රී එක. එතකොට මේකේ මේ සම්බන්ධව ගත්තම විද්‍යාවේදී ක්‍රීඩා විද්‍යාව කියද්දි එතකොට මේක ඔයාට කැලණිය විශ්වවිද්‍යාලය කරන්න පුළුවන්, රජරට විශ්වවිද්‍යාල මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරන්න පුළුවන් සහ සබරගමු විශ්වවිද්‍යාල වලට මේ ඇතුල් වෙලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ නගර සහ ග්‍රාම නිර්මාණය ගත්තාම මේ ඒක ඔයාට කරන්න පුළුවන් වෙන්නේ මොරටුව කියන යුනිවර්සිටි එකට ඇතුල් වෙලා විතරයි දැනට තියෙන මොරටුව කැම්පස් එකේ විතරයි. හරි. ඊට පස්සේ මේ තිබ්බේ මේ විශ්වවිද්‍යාල තුල හදාරන්න පුළුවන් පාඨමාලා ටික. ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ ඔයාට අපේක්ෂිත ප්‍රතිඵලය ගන්න බැරි වුණා නැත්නම් හිතන්නකෝ උසස් පෙළ අසමත් වුණා කියලා ටෙක් කරලා. එතකොට ඔයාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණාන් පස්සේ මේ උසස් අධ්‍යාපන හරහා අරගෙන ගත්ත ඩිග්‍රී එකක් නේ. මේකේ NVQ කියන සහතිකය ගන්න පුළුවන් වෙනවා. ඔයා S3ක් නම් තියෙන ටෙක්නොලොජි කරලා ඔයා NVQ level 4 සමත් කියලා සලකනවා. 4 සමත්. එතකොට ඔයාලට කරන්න පුළුවන් NVQ level 5. එතකොට මේකේ උපරිම level එක NVQ 7 කියන එක. NVQ 7, NVQ 7. එතකොට 3, 4, 5, 6, 7 කියලා ඔයාලට NVQ level 5 කරන්න පුළුවන් S3ක් තිබ්බොත්. බැරි වෙලාවත් ඔයාලට තියෙන S2යි නම් ඒ අවස්ථාවේ ඔයාලට තියෙන NVQ level 3 සමත් කියන එක, 3 pass කියන එක තමයි තියෙන්නේ. එතකොට ඔයාලට NVQ level 4 ඉඳන් කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට අවම රිසල්ට් එකේ 3 ගත්තත් 5 කරන්න පුළුවන්. එතකොට 5 කියන්නේ ඩිප්ලෝමා ලෙවල් එක. අර ඩිප්ලෝමා ලෙවල් එකට සමානයි. එතකොට NVQ level 6 කියන්නේ higher ඩිප්ලෝමා ලෙවල් එකට සමානයි. එතකොට NVQ level 7 කියන්නේ උපාධියට සමාන අවස්ථාවක්.
උපාධිය හා සමාන අවස්ථාවක් තමයි NVQ level 7 කියලා කියන්නේ. ඒ ටික කරලා ඔයාට විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න බැරි වුණත් මේ ටික කරලා ඔයාලට මේ ඒ කියන්නේ ජොබ් එකක් සඳහා ඇප්ලයි කරගන්න පුළුවන් අවස්ථාව හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේවට ඇප්ලයි කරනවා නම් ජර්මන් ටෙක්, කොරියන් ටෙක්, යුනිවර් ටෙක්, කොලෙජ් ඔෆ් ටෙක්නොලොජි, එතකොට නයිටා, VTA මේ කියන ඒවාට ඇප්ලයි කරලා ඔයාට ඒක හරහා ඔයා කැමති කෝස් එකක් ෆලෝ කරලා ඒ කෝස් වලින් ඒවා හරියට කම්ප්ලීට් කරලා ඒ ලෙවල් බයි ලෙවල් ගියොත් ඔයාට ඔයාගේ උසස් අධ්‍යාපන අවස්ථා කම්ප්ලීට් කරලා හොඳ රැකියාවකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු දැන් මේවා කරන් පස්සේ ඔයාලට හම්බෙන දැන් උපාධියක් අවසන් කරාම හම්බෙන ජොබ් අවස්ථා අපි ඉස්සෙල්ලා කතා කරමු. එතකොට අරගෙන NVQ level 7 කම්ප්ලීට් කරපුවාම එතනින් හම්බෙන ජොබ් අවස්ථා. ගත්තාම ඔටෝමේෂන් ඉංජිනියර්, එතකොට මෙකාට්‍රොනික්ස් ඉංජිනියර්, ප්‍රොජෙක්ට් ඉංජිනියර්, ඇසිස්ටන්ට් ඉංජිනියර්. දැන් මේක ඉංජිනියර් කියන්නේ පුතේ මේ අර ඩොක්ටර් වගේ අර කෙලින්ම අර තනතුරක් නෙමෙයි. ඉංජිනේර කියන්නේ අර මේ ජොබ් අවස්ථාවක් නෙමෙයි. දැන් මෙතන ගත්තම මේක තනතුරක් නෙමෙයි. ඉංජිනේර කියන තනතුරක්. එතන සමහර විට දැන් ඔය බයෝ මැත්ස් කරලා, ඒ කියන්නේ බයෝ මේ මැත්ස් කරලා යන අය එයාලා යන්නේ එයාලගේ ස්ට්‍රීම් එක, ඒ කියන්නේ මැත්ස් කියන එකේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ සංයුක්ත ගණිතය කියන එක එයාලා ඩීප් ගැඹුරින් අධ්‍යයනය කරලා තමයි එයාලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ. ඒතකොට එයාලා ඉගෙනගෙන අවුට් වෙන්නේ ඉංජිනේර කෙනෙක් විදියට විශ්වවිද්‍යාල වලින්. ඒතකොට එයාලා අවුට් වෙන්නේ සාමාන්‍ය මොකක් හරි ඩිසයින් කරන්න. මොකක් හරි ඩිසයින් කරන්න පුළුවන් ඉංජිනේර කෙනෙක් විදියට තමයි එයාලා අවුට් වෙන්නේ. ඒතකොට ටෙක්නොලොජි කරලා අවුට් වෙන්නේ තාක්ෂණ වේදියෙක්. ඒ තාක්ෂණ වේදියා කියන පොසිෂන් එකකින් එයාට ඉංජිනේරු කියන තනතුර දක්වා යන්න පුළුවන්. සමහරවිට කෙලින්ම එයාට ඉංජිනේරින් අර සහකාර ඉංජිනේරු කියන තනතුරට යන්න පුළුවන්. ඒතකොට ඇසිස්ටන්ට් ඉංජිනේර් ඒ තනතුරට එයාට යන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙනවා. කාලෙත් එක්ක එයාගේ එක්ස්පීරියන්ස් එක වැඩි වුණාම මෙයා කෙලින්ම අර සීනියර් ඉංජිනේර් කියන තනතුර වල කෙලින්ම මේ ඒ තනතුරු වලට ඇප්ලයි ගන්න පුළුවන්. එතකොට දැන් කවුරු හරි කියනවනේ ඉංජිනේර් කරලා මේ ඇප්ලයි ගන්න බෑ කියලා ඒක බොරුවක්. හරිද? දැනටත් සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කෝසස් 3කට ඔයාලගේ අර මේ අපි කතා කරපු BET කියන ඩිග්‍රිය කෝසස් 3කට අවස්ථාව හම්බෙලා තියෙනවා. ISL approval එක හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඉංජිනේර ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතනයේ පිළිගැනීම හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ එයාලා පිළිගන්නවා මේ ඩිග්‍රී එක මේ හොඳ ඩිග්‍රී එකක් ඉංජිනේර කෙනෙක් වෙන්න කියලා එහෙම පිළිගැනීමක් මේ වෙද්දි හම්බෙලා තියෙනවා. එතකොට ඒක ඇප්ලයි කරලා ඩිග්‍රී කම්ප්ලීට් කරපු අයට ඒකේ මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකේ තියෙන එක්සෑම් කරලා. හරිද? ඊට පස්සේ ඇසිස්ටන්ට් ඉංජිනේර්, මේන්ටෙනන්ස් ඉංජිනේර් මේ කියලා ඔය ET වලින් ඔය කියන ඕන ජොබ් එකකට වට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ICT කරපු අයට software engineer, system engineer, UX and UI engineer, ඊට පස්සේ software and quality assurance, එතකොට ඔය කියන ඒවට වට ඇප්ලයි කරන්න පුළුවන්. හරි ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා අර කතිකාචාර්යවරයෙක් වෙනවා නම් ඩිග්‍රී කම්ප්ලීට් කරාන් පස්සේ ඩෙමොන්ස්ට්‍රේටර් ගිහින් ඒ හරහා ඇසිස්ටන්ට් ලෙක්චර් වෙලා ලෙක්චර් කියන තනතුරු වලට යන්න පුළුවන් අවස්ථාවක් මේ විදි හම්බෙලා තියෙනවා. සහ මේ වෙද්දි අවුට් වෙච්ච අයියලා අක්කලා සහ ඒ හැමෝම මේ වෙද්දි වගේ තනතුරු වල ගිහින් ඉන්නවා. එතකොට එයාලා තව උසස් අධ්‍යාපන අවස්ථා සඳහා මේ වෙද්දි රට ගිහින් එතකොට එයාලගේ මාස්ටර් ඒ කියන්නේ උසස් අධ්‍යාපනය සඳහා තියෙන මාස්ටර් ඩිග්‍රී එක වෙන්න පුළුවන්. එතකොට PhD එක වෙන්න පුළුවන්, MPL එක වෙන්න පුළුවන්. ඒ උපාධි අවස්ථා මේ වෙද්දි කම්ප්ලීට් කරලා ඉවර අයත් ඉන්නවා, කරන අයත් ඉන්නවා. හරිද? ඊට පස්සේ ව්‍යවසායකයෙක්, entrepreneur. එතකොට ව්‍යවසායකයෙක් වෙන්නත් පුළුවන් මේ හරහා. ඒ කියන්නේ තමන්ගේම බිස්නස් එකක්, තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ ගන්න පුළුවන් මේ වගේ අවුට් වුණාම. ඒ කියන්නේ අවුට් වුණා හෝ ඔයාට මේ කරන අතරතුර වුණත් ඒක කරගෙන යන්න පුළුවන්. ඒතර ඩිග්‍රී කම්ප්ලීට් කරාම ඔයාලට හොඳ නොලෙජ් එකක් එනවා. ඒ නොලෙජ් එකෙන් ඔයාලට ව්‍යවසායකයෙක් කියන එක නිර්මාණය, කියන්නේ ව්‍යවසායකයෙක් කියලා තැනට ඔයාලට පත් වෙන්න පහසු වෙනවා. හරිද? ඔය කියන ජොබ් දැන් කවුරුත් ජොබ් නැහැ කියනවා. හැබැයි මෙහෙමයි. අර හැමෝ ස්කිල් එකක් නැත්නම් එයාට ජොබ් එකක් නැති වෙන්න පුළුවන්. එයා කිසිම ස්කිල් එකක් ඩෙවලොප් කරගන්නේ ඩිග්‍රී කියන යාර කොළ කෑල්ල විතරක් එයා තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එයාට දෙයක් දුන්නම කරන්න බෑ. ඒ වගේ අයට ජොබ් නැහැ. හරිද? දැන් සාමාන්‍ය ඩිග්‍රී එකක් කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන් එකක්. හරිද? ඒතර මේ පේපර් ක්වොලිෆිකේෂන් එක ඇතුලේ ඔයා ඩෙවලොප් කරගන්න ඕනේ ස්කිල්. හරිද? කවුරුත් ඇවිල්ලා ඔයාට ස්කිල් දෙන්නේ නැහැ. ඔයා ඒක ඇතුලේ ස්කිල් ටික ඩෙවලොප් කරගෙන ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ මේ තරඟකාරී මේ රටාවට අනුගත වෙලා හොඳ ජොබ් එකක් සඳහා ඇප්ලයි කරගන්න ඕන ස්කිල් ටික ඔයා ගන්න ඕනේ.
මම ඒ ටික අරගෙන ඉන්නවා නම් ඔයාලට හොඳ ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාව හම්බ වෙනවා. ඊට පස්සේ දැන් ඔය දේවල් එක්ක අපේ පන්ති වලට කොහොමද සම්බන්ධ වෙන්නේ? එතකොට දැන් අපි ටෙක්නොලොජි කියන්නේ මම ටෙක්නොලොජි කරලා කොහොමද විශ්වවිද්‍යාලයකට ගියේ? මං කොහොමද පාඩම් කරේ සහ ඒ විශ්වවිද්‍යාලය ඇතුලේ මොනවද වෙන්නේ කියලා ඔයාලට හරියාකාරව දැනගන්න පුළුවන් ටෙක්නොලොජි කරපු ගුරුවරයෙක්ගෙන් ඔය ඉගෙන ගත්තොත්. දැන් ටෙක්නොලොජි කරපු ගුරුවරු අඩුයි. හරිද? දැන් ඒ අතර ටෙක්නොලොජි කරපු ගුරුවරයෙක්ව තෝරගන්නවා නම් ඒ හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න. ඒ විශ්වවිද්‍යාල පද්ධතියේ කරුණු ටික, ඒතර සබ්ජෙක්ට් එක ගැන, ඒතර හැමදේම වලට අපිත් එක්ක සම්බන්ධ වෙලා ක්ලාස් ඇතුලේ කතා කරලා ඔයාලටත් පුළුවන් අපි ගියා වගේම හොඳ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා ඔයා හොඳ රෑන්ක් එකක් දාලා හොඳ ප්‍රතිඵලයක් පෙන්නලා ඔයාට ඔයාගේ ජීවිතේ ජය ගන්න අවස්ථාව හදා ගන්න පුළුවන් වගේ පාර මේ ඔයාට හදා ගන්න පුළුවන්. එතකොට අපේ කතා කරනවා නම් දුරකථන නැමතුම් දාලා තියෙනවා WhatsApp numbers. එතකොට ඔයාලට සම්බන්ධ වෙනවා නම් අපේ YouTube channel එක තියෙනවා. මේ විද්‍යාව වීඩියෝ එක බලන්න YouTube එකේ නම් YouTube channel එක හරහා ඔයාට මේ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් සහ අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ওই numbers වලට කතා කරලා. එතකොට Telegram channel එක තියෙනවා. මේ Telegram numbers තියෙනවා. ඒ channels තියෙනවා. ඒවට සම්බන්ධ වෙලා ඉස්සරහට ඔයාගේ මේ ප්‍රතිඵල ආවන් පස්සේ හෝ දැන්ට ක්ලාස් වලට සම්බන්ධ වෙන දරුවන්ට ඒ හරහා අපිව contact කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට මං හිතනවා ඔයාට ටෙක්නොලොජි කියන ස්ට්‍රීම් එක ගැන හොඳ අදහසක් ආව මේ වෙද්දි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා නම්. හරිද? එතකොට ඒකත් එක්ක ඔයාගේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එක කරනවද? මේක දැන් කතා කරපු ජොබ් ෆීල්ඩ් එක, යුනිවර්සිටිස්, එතකොට සබ්ජෙක්ට් ගැන අපි කතා කරා. ඒව ගැන කතා කරපුවාම ඔයාට හොඳ අයිඩියා එකක් දැන් ආවා ටෙක්නොලොජි කරොත් මේ දේවල් වලට යන්න පුළුවන් කියලා. එතකොට මේ වෙද්දි වීඩියෝ එක බලන්න කලින් මුකුත් දැනගෙන හිටියේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ වෙද්දි ඔයා දන්නවා මේ ෆීල්ඩ් එකේ මේ දේවල් තියෙනවා මේවා කරගන්න පුළුවන් කියලා. එතකොට ඉස්සරහට ඔයා ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් අපේ නම්බර්ස් කලින් දැම්මා වගේ ඒවට කතා කරලා ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන දරුවන්ට සම්පූර්ණයෙන් රෙකෝඩින් ටික වලට හම්බ වෙනවා. ඒ කියන්නේ රෙකෝඩින් වීඩියෝස් හම්බ වෙනවා. ඒතර ලයිව් එකට එන්න බැරි වුණත් අපේ ෆිසිකල් පන්ති වලට සම්බන්ධ වෙන දරුවන්ටත් ඒ අවස්ථාව හම්බ වෙනවා. ෆිසිකල් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් එයාලට දැන් හිතන්නකෝ දවසක් අසනීප වුණා කියලා. ඒ අසනීප වෙච්ච දවසට අදාළව එයාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණාට එයාට අපේ රෙකෝඩින්ස් ටික දෙනවා. අපෙන් ඉල්ල ගන්න පුළුවන් ඇක්සස් ගන්න පුළුවන්. ඇක්සස් අරගෙන රෙකෝඩින් ටික බලලා ඔයාගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ අවස්ථාවම වෙනවා. තව බෙනිෆිට් ගොඩක් තියෙනවා. අපේ පේපර්ස් යනවා, ඒ යුනිට් පේපර්ස් යනවා. එතකොට වාර විභාගයක් ගත්තම වාර විභාගයට අදාළව ඒ වාරයට අදාළ පාඩම් ටිකට අදාළ පේපර්ස් ටික යනවා. එතකොට මන්ත්ලි පේපර්ස් ටික යනවා. මේ හැම එකක්ම ඔයාලට කරගන්න පුළුවන් අවස්ථාව හම්බ වෙනවා අපේ ක්ලාස් වලට සම්බන්ධ වුණොත්. හරිද? එතකොට වැඩිදුර විස්තර අපි ඊළඟ වීඩියෝ එකකින් ගෙහෙන්නම්. දැනට එනම් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඔයාගේ යාළුවෙක් ඉන්නවා අනිවාර්යෙන්ම ටෙක්නොලොජි කරන්න ඔයාට අදහසක් නැත්නම් ටෙක්නොලොජි කරන දරුවෙක් ඉන්නවා අනිවාර්යෙන් එයාට ෂෙයා කරන්න. නොකරන කෙනෙක් ඉන්නවා එයාට ෂෙයා කරලා අපේ ක්ලාස් වලට ඉස්සරහට සම්බන්ධ වෙන දරුවන්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා වැටික් කරගෙන යන්න පුළුවන්. එහෙනම් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා විශ් කරන ගමන් අපි මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. හරි. හැමෝටම එහෙනම් සුබ දවසක්.